ඉතින් මම ඉන්නේ අද ඩුබායි මෝල් එකේ. මේ ඩුබායි මෝල් එකේ තියෙන විශේෂ තැනක් තමයි ආර්ට් මියුසියම් කියන්නේ. ඉතින් මේකටත් ටිකට් එකක් අරගෙන මේ ආර්ට් මියුසියම් එක බලන්න යන්න පුළුවන්. ඉතින් අපි බලමු. කලාත්මක දේවල් බොහෝ දේවල් මේක ඇතුලේ තියෙනවා. Okay. හිතන්නේ මේ අත්දැකීම ජීවිතේ කවදාවත් ගන්න බැරි අත්දැකීමක්. ඇත්තටම 3D වලින් කරලා තියෙන සාල මායාවක්. ඉතින් කොහොමද මම ඔබට විස්තර කරන්නේ මේක? මේකේ තියෙනවා මේ චිත්‍රයක් අර මම තෝරගත්තේ ඔක්ටොපස්. මේ කොලයක් තියෙනවා. මේ කොලේ ඒගොල්ලෝ පින්තූරය ඇඳලා තියෙනවා. මට තියෙන පාට කරා. මම කියන්න ඔය පාට කරා මොකද්ද වෙන්නේ කියලා. මගේ බූවල් ඔක්ටොපස්.
දැන් වෙන පාට මෙහෙම තියෙනවා. මම මේක දැන් අපි බලමු කොහොමද අපිට අවශ්‍ය කොයින් එකක් බයි කරන්නේ. කොහොමද අපිට අවශ්‍ය කොයින් එකක් සෙල් කරන්න කියලා. ඉතින් ඇත්තටම කොයින් එකක් බයි කරන සෙල් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් බොහෝ දෙනා දන්න ක්‍රමය තමයි එක්ස්චේන්ජ් එකකට ගියා. එක්ස්චේන්ජ් එකෙන් බයි කළා. මේ එක්ස්චේන්ජ් එකක් කියන්නේ බොහෝ වෙලාවට සෙන්ට්‍රලයිස් ක්‍රමයට වැඩ කරන එකක්. ඒකෙන්ද තරම් සුරක්ෂිතභාවයක් නැහැ. නමුත් ක්‍රිප්ටෝකරන්සි සුරක්ෂිතයි. ඒක ඩිසෙන්ට්‍රලයිස් ක්‍රමවේදයට වැඩ කරන්නේ. නමුත් එක්ස්චේන්ජ් එකක් එහෙම නෙමෙයි. නමුත් ඉතින් අපිට පහසුයි මොකද බයර්ස් සහ සෙලර්ස්ලා එක්ස්චේන්ජ් වල ඉන්න නිසා අපිට එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා කොයින් එකක් බයි කරන්න පුළුවන්, සෙල් කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මුලින්ම කියා දෙන්නේ කොහොමද අපේ කොයින් එක බයි කරන්නේ එක්ස්චේන්ජ් එකක් නොමැතුව. මොකද අපේ එක්ස්චේන්ජ් එකට ඉස්සරහට මේ වෙනකොටත් එක්ස්චේන්ජ් කීපයකට දාලා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. මම මුලින්ම SAP කියන ක්‍රමවේදයෙන් කොහොමද කරන්න කියලා ඔයගොල්ලන්ට අදහසක් දෙන්න. මුලින්ම දාගන්න ඕනේ ඩිජිටල් වොලට් එකක්. වොලට් එකක් කියන්නේ ඇත්තටම සුරක්ෂිත තැනක්. ඔයාගේ ක්‍රිප්ටෝ කරන්සි තියාගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් ඩිජිටල් වොලට් ගත්තොත් ක්‍රම කීපයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ක්‍රිප්ටෝ වොලට් වලට පේපර් වොලට් ඇහිලා තියෙනවා, හાર્ඩ්වෙයාර් වොලට් ඇහිලා තියෙනවා, වෙබ් 3 වොලට් ඇහිලා තියෙනවා. ආදී වශයෙන් වොලට් ගණනාවක් ඇහිලා තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට කියා දෙන්නේ ඔයගලගේ ෆෝන් එකෙන් කොහොමද වොලට් එකක් දාගන්නේ කියලා. ඉතින් ඒකට Solana blockchain එක වැඩ කරන ඕනෑම වොලට් එකකට අපේ coin එක buy කරන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට user friendly වොලට් දෙකක් කියන්න. එකක් තමයි Solpair වොලට් එක. අනික Phantom වොලට් එක. එතකොට මේ වොලට් දෙකෙන් ඕනෙම එකක් ඔයාලට පුළුවන් දාගෙන අපේ coin එක buy කරන්න. ඉතින් Solpair වොලට් එක හරි ඕනෑම වොලට් එකක් හදනකොට වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. ඉතින් Solpair වොලට් එක හදනකොට ඔබට මේ වගේ එනවා කන්ටිනියු කරන්න. ඉතින් ඔබ කන්ටිනියු කරාම මේකේ විශේෂ අවස්ථාවක් එනවා කී එකක් එනවා. එතකොට මෙන්න මේ කී එක වචන 12ක කී එකක්. එතන මේක කොපි කරලා අපි කොහේ හරි තැනක තියා ගන්න ඕනේ. මතක හිටින තැනක තියා ගන්න ඕනේ. ඒක ඊමේල් එකට දාලා හරි එහෙම නැත්නම් print out එකක් අරගෙන මතක හිටින තැනක හරි තියා ගන්න ඕනේ. මොකද ඒක ඔබේ මේ wallet එක නැවත දාගන්න උවමනා වුණොත් වෙන ෆෝන් එකකට හරි වෙන මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වුණොත් මේ වචන 12 අවශ්‍ය වෙනවා. මොකද එයා මේ වචන 12 වචන කීපයක් තැන් තැන් වලින් අහනවා. මෙන්න මේ වගේ. අහුවට පස්සේ මේ වචනේ පළවෙනි වචනේ මේක, දෙවෙනි වචනේ මේක ආදී වශයෙන් අපි දෙන්න ඕනේ. දුන්නාට පස්සේ තමයි මේ account එක create වෙන්නේ.
එතකොට ඔබට පුළුවන් ඊට අමතරව මේකේ ඔබේ ඇඟිලි සලකුණු දෙන්න. ඊට අමතරව මේ වගේ පාස්වර්ඩ් එකක් දෙන්නත් පුළුවන්. මේ පාස්වර්ඩ් එක දෙපාරක් දාන්න තියෙනවා. ඉතින් මේක නැති වුණොත් නැවත ගන්න පුළුවන්. හැබැයි අර වචන 12 නැති වුණොත් එහෙම නැවත අපිට අවශ්‍ය වෙලාවෙදී ඒක හොයාගන්න බැරි වුණොත් එහෙනම් ඔබ කවදාවත් මේ වොලට් එකට යන්න බැරි වෙනවා. ඒකින්ද ඒක සිකියුරිටි පර්පස් එකක්. ඒ වගේම තමයි මේක වචන 12 නැතුව account එක create කරලා පස්සේ වුණත් වචන 12 ගන්න පුළුවන්. දැන් ඔන්න account එක අපි හදලා තියෙන්නේ. ඉතින් මේ account එකේ වැදගත් වෙන්නේ මේ මෙතන තියෙන receive කියලා බටන් එකක්. ඒ receive බටන් එකට ගිහිල්ලා ඒකේ QR code එක ගන්න. එතකොට මෙන්න මේ receive බටන් එකට තමයි receive බටන් එකෙන් ගිහිල්ලා ගත්ත මේ QR code එකට එහෙම නැත්නම් address එකට අපිට පුළුවන් coin එවන්න. අපි බලමු දැන් ඒක කොහොමද කරන්න කියලා.